ජේම්ස් බොන්ඩ්ගේ කාර් එක කිව්වම අපිට මතක් වෙන්නේ ඇස්ටන් මාටින්. ඒක ඉංග්ලන්ඩ් වල තියෙන පියෝ බ්‍රිටිෂ් කාර් එකක්. ඒත් ඒ බ්‍රිටිෂ් කාර් එකේ හදවත ජර්මනියේ මර්සිඩීස් බෙන්ස් එකෙන් ආපු එකක් කියලා කිව්වොත් ඔය විශ්වාස කරනවද? සචිර ඔයා ඉල්ලපු ඇස්ටන් මාටින් DB11 එකයි ඒ අමුතුම පාර්ට්නර්ෂිප් එක ගැන තමයි අද කතාව. ඇස්ටන් මාටින් එක ලස්සන ලක්ෂරි GT එක හදන්න දක්ෂ වුණාට එයාලට අලුත් එන්ජින් එකක් ඩිවෙලොප් කරන්න යන වියදමයි ටෙක්නොලොජියයි ලොකු අභියෝගයක් වුණා. හැබැයි අනිත් පැත්තෙන් මර්සිඩීස් AMG එක ලෝකෙ හොඳම V8 එන්ජින් හදන තැනක්. ඉතින් ඇස්ටන් මාටින් තීරණය කළා හොඳම දේ හොඳම තැනින් ගන්න. DB11 එක මුලින්ම ආවේ ඇස්ටන් මාටින් එකේම ට්වින් ටර්බෝ V12 එන්ජින් එකක් එක්ක. ඒ ඊට පස්සේ ආපු V8 version එකට එයාලා Mercedes AMG එකේ 4 liter twin turbo V8 එන්ජින් එක දැම්මා. ඒක හරියට නිකන් බ්‍රිටිෂ් හදවතක් අයින් කරලා ඒ වෙනුවට ජර්මන් හදවතක් බද්ධ කරා වගේ. මේ හදවත් බද්ධ කිරීමේ උනේ V12 එකට වඩා සහලු V8 එන්ජින් එක නිසා කාර් එකේ හැන්ඩලින් එකයි බැලන්ස් එකයි තවත් හොඳ වුණ එක. ඉතින් ප්‍රතිඵලය මොකක්ද දන්නවද? ජේම්ස් බොන්ඩ්ගේ ස්ටයිල් එකයි ජර්මන් ඉන්ජිනියරින් වල රිලයබිලිටි එකයි එකතු වුණ පර්ෆෙක්ට්ම GT කාර් එකක්. ඉතින් ඔයාලට ලැබෙන ඇස්ටන් මාටින් එකේ තියෙන අති විශිෂ්ට ඩිසයින් එක සහ ලක්ෂරි එක. ඒත් ඒ හුඩ් එක යට තියෙන Mercedes AMG එකේ තියෙන බුලට් ප්‍රූෆ් පර්ෆෝමන්ස් එක. ඉතින් ඒක තමයි මේ කාර් ලෝක දෙකෙම හොඳම එක උනේ. ඉතින් ඇස්ටන් මාටින් DB11 එක කියන්නේ එදිරිවාදින් වුණත් විශිෂ්ට නිර්මාණයක් කරන්න එකතු වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක්. ඒක ජේම්ස් බොන්ඩ්ගේ ඇඟට ටර්මිනේටර් කෙනෙක්ගේ හදවතක් හයි කරා වගේ. ඉතින් ඔයා හිතන්නේ මේ වගේ පාර්ට්නර්ෂිප් හොඳයිද? කාර් එකක බ්‍රෑන්ඩ් පියුරිටි එක ඒ කියන්නේ පිරිසිදුකම වැදගත්ද? නැත්නම් පර්ෆෝමන්ස් එකද වැදගත් වෙන්නේ? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ පාර්ට්නර්ෂිප් ගැන තව දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.